ඉන්නේ අවමාත්‍ය මෙතන ඉඳගෙන උඹ ඔක්කොම නංගිටනේ දුන්නේ මට මොනවද දුන්නේ? උඹ වේගෙන ඇවිත් හැමදාම ඕකනේ කිව්වේ. උඹට දුන්නේ වත් බදුකම ඉඳන් නැති කරගෙන. උඹ මට මොනවද දුන්නේ? දෙනතරමක් දුන්නේ හරියට නේද? දුන්නේ. අයියා මොකද කරන්නේ? මට පාල පුරු ගෑල්ල ඕනේ. නැත්තම් තොපි ඔක්කොම පෙති ගන්නවා. ඔගේ මිනිහට කියපන් මේ නාගියාට කියන්න කියලා ඈ. නෑ තාත්තේ. මට නම් මේක දැන් එපා වෙලා තියෙන්නේ. හැමදාම වේගෙන ඇවිත් කෑ ගහනවානේ. ඕක වීගත්තාම මම තමා දුවේ. තාත්තට හැමදාම මේ කරුම කරන්න බෑනේ. බලන්නකෝ. දැන් මොකක් කරේ එහෙම වුණා නම් මොකක්ද කරන්න ඕනේ. අවමාත්‍යා ඔබ දැන් මට කුඹුරු කෑල්ල ලිව්වද? ඈ? බඩ කාද දිවියන්? ඈ? බට අද මම පයන්ද වැත්තකට නවත්තනවා ඔබ මට කුඹුරු කෑල්ල ලියලා දුන්නොත්. උඹගේ ඒවා උඹට දුන්නනේ මේ නංගිගේ වනේ ලොකු පුතේ. මම හෙට එනකොට කුඹුරු කෑල්ල ලියලා දුන්න නැත්නම් තොපි ඔක්කොම පෙට්ටි ගහනවා. පෙට්ටි ගහන නෑ. ඔගේ මිනිහට කියපන් ඈ. නැත්නම් උගෙත් අවසානයි. තාත්තේ ඔන්න ඔය අයියා ඉල්ලන එකක් දීලා දාන්න අපිට ඕනේ නෑ. එහෙනම් දුවේ උඹ හිට ගිහිල්ලා ඔන්න ඔය කුඹුරු කැල්ල අයියාගෙන මට හරවලා වරෙන්. තාත්තේ මම මේ උඩු එළිය කරගෙන එන්නම් කියනවා. ඕක එන ගමන් මම ලෝකේ කාට දීගෙනම වරෙන්. හරි තාත්තේ. අමන්නයි වැඩේ නම් ඉවරයි. Berat banget. Lagi apa? Pakai wedek kerada? Ini tate.